සියලුම දේවල් කරන් රටේ ජාතික ආරක්ෂාව වැදගත්. ඔබ එක පැත්තකින් කියනවා මේ රටේ පුරවැසියාට දැන් ආරක්ෂාව ප්‍රශ්නයක් නැහැ ඕන තැනක යන්න. තවත් පැත්තකින් මොකද්ද වෙන්නේ? මහා දවල් මිනි මරනවා. අනිත් පැත්තෙන් කියන ආයෝජකයන්ට එන්නලු. ආයෝජනය කරන්නලු. පාතාලේ මර්ධනය කිරීමේ සලස්මක් ඔබතුමාලා ගාව තියෙනවා නම් ඒක අපි දන්නේ නැහැ. ඒක අපි අහන්නෙත් නැහැ. කියන්නත් එපා. හැබැයි මේක නම් ලෝකෙට ලැබෙන ප්‍රතිරූපේ ලංකාව පිළිබඳව විදේශ ආයෝජන ලංකාවට ගේන්න කරු කතානායකතුමනි කවදාවත් ඔබතුමාලට කරන්න හම්බෙන්නේ නැහැ. මේ තියෙන බදු ක්‍රමයක් රටේ ජාතික ආරක්ෂාවත් තහවුරු කරේ නැත්තම්. ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ එක පැත්තකින් මේ රටේ පුරවැසි ආරක්ෂා කරන්න. ඔහුගේ චර්යාව පිළිබඳ ඉතිහාසය පිළිබඳව ක්‍රියාකලාප පිළිබඳව ගණිතනු කරන ආණ්ඩුවේ ක්‍රමවේදයක් තියෙනවා නම් JVP එකේ පරණ ක්‍රමවේදයේ විදියට ඒක ඔබේ සංස්කෘතිය. හැබැයි ඒක රටේ සංස්කෘතිය නෙවෙයි. ඒක රටේ සංස්කෘතිය නෙවෙයි. ඒක රටේ සංස්කෘතිය කරන්නත් එපා. අද කවුද මේ අපරාධ කල්ලි වල වර්ධනය පිළිබඳ කිඹුල් කඳුළු වෙලන්නේ? කවුද? කවුද ආරක්ෂාව දුන්නේ? කවුද පෝෂණය කරේ? කවුද වර්ධනය කරේ? ඔබ නැගිටලා කිව්වොත් අපරාධකරුවෙගේ නමක් ඒ නම හා සම්බෙදී දේශපාලකයන් මට කියන්න පුළුවන්. ඔබ කියන්න නම. මම කියන්නම් ඒක පිටිපස්සේ දේශපාලකයා කවුද කියලා. මේක නැත්ත. මේක සංගවුණු රාසක් නෙමෙයි. ඒ කියන්නේ මොකක්ද? දේශපාලන යාන්ත්‍රණයේ ආරක්ෂාව තිබුණා. පොලිසියේ යම් කණ්ඩායම් මේ අපරාධ කල්ලින් එක සහ සබඳතාවයන් තිබෙනවා. හොඳට තේරුම් ගන්න මේ තත්ත්වය. මේක ඔබ හිතන්නේ හුදු දඩයක්කාරයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හුදු තුවක්කුවක් කරේ තියාගෙන ගිහිල්ලා දඩයමක් පස්සේ හඹාගෙන යන අපරාධකරුවෙ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සමාජයේ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව ඒ මැඩ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතාවයන් සහිතව මේ අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ඒ අනුව තමයි එක් හමුදා කඳවුරකින් T56 ගිනියම 73ක් පාතාල කල්ලි ගාවට එනවා. රජයේ අවියායුධ පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. මෙහිමයි තත්ත්වය. එයින් 35ක් දැනට අත්අඩංගුවට අරන් තිබෙනවා. තව 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවියායුධාව අපේ කාලේ නෙවෙයි ඊට පෙර. හැබැයි පරීක්ෂණයක් දියත් වුණා ඊට පෙරත්. හැබැයි රජයේ ඉහළම නිලධාරීන්ගේ අනුමත සහිතව මේ ගිනි අවි කඳවුරු වලින් එළියට ආපු එක ගැන පරීක්ෂණය නතර කරන්න නියෝග කරා. එහෙමයි. නිදැල්ලේ අවියායුධ ගලාගෙන යන්න ඉඩ දුන්නා. සමහර බලපත්‍ර සහිත තුවක්කු සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට එක්කෙනෙක් සතුව ගිනි අවි 7ක් ලබා දීලා තියෙනවා ආණ්ඩුවේ. මම දන්නේ මේගොල්ලෝ ජීවත් වුණේ මොන තැනකද කියලා. රජයේ නිල ලේඛන වලට අනුව ජනාධිපතිවරයෙක්ගේ මද්දුම පුතාට මතක තියලා ගිනි අවි 7ක් දෙනවා ආණ්ඩුවෙන් බලපත්‍ර සහිතව. කොහෙද මේගොල්ලෝ ජීවත් වුණේ? මොකද ගෙදර ත්‍රස්තවාදී ගැටුමක් තිබ්බද? දැනගන්න කැමති. ගෙදර යුද්ධයක්ද? මොකද මේලා තියෙන්නේ? ඒ වගේම දැනට බාර දීපු අවියායුධ නීති අනුකූල දීපු අවියායුධ හරියට හොයාගන්න නැහැ. සමහර ඒවා ආමියකට බාර දීලා සමහර ඒවා ආමියකින් ඒ කියන්නේ මේ MOD එකෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරගෙන පොලිසියට දීලා සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන MOD එකට දීලා මොකද්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ කිසිදු ආරක්ෂාව පිළිබඳව සංවිධානයක රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැතුව වගකීම් විරහිත පාලනයක් අපේ රටේ තිබුණා. මතක තියාගන්න. මේ විසින් විශාල අවියායුධ තොග මේ පාතාල අදත් අපි අත්අඩංගුවට ගත්ත කටුගස්තොද්දී පිස්තෝලය තව ගිනිය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක්. මේ කොහොමද මේ කල්ලි වලට ආවේ? ඒ නිසා මේක අපරාධ රාජ්‍යයක යටිපිම් ගත අපරාජ්‍ය රාජ්‍යයක් ස්වභාවයකට මේ රටටපත් වුණා. අපිට එළිය පේනවා පොලිසියක් තිබෙනවා, හමුදාවක් ඉන්නවා, දේශපාලන අධිකාරිය තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා, නීතිඥවරුන් තිබෙනවා. එළිය ලෝකයේ. හැබැයි මේ එළිය ලෝකෙට යටින් සන්නද්ධ අවි කණ්ඩායම් ඉන්නවා. ඒකට අනුගත වෙන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන හමුදා නිලධාරීන් ඉන්නවා. ඒකට අනුගත වෙන අධිකරණ නිලධාරීන් ඉන්නවා. කියනවා විවෘතව. ඒකට අනුගත වෙන නීතිඥවරුන් ඉන්නවා. ඔබ දන්නවා. එහෙම නෙවෙයිද?
අපරාධකරුවෝ උසාවියෙන් නිදහස් වුණාට පස්සේ සාමාන්‍ය නීතිඥ මහත්තුරු ඊළඟ නඩුවට යනවා. හැබැයි වර්තමාන අපරාධකරුවෙක් නිදහස් වුණොත් ජීප් එකේ නැගලා අපරාධකරුවා ගෙදරට ගිහලා බාර දෙනවා. මොකද්ද මේ නීතිය? දැකලා නැද්ද? සාමාන්‍යයෙන් අපරාධකරුවෙක් කවුරු හරි නීතිඥ මහත්මයෙක් අපරාධකරුවෙක් වෙනුවෙන් පින් හිටියොත් මොකද වෙන්නේ? නඩුව ඉවරුනහම ඊළඟ නඩුවට යනවා නීතිඥ මහත්මයා. හැබැයි අපරාධකරුවගේ නඩුවට නිදහස් වුණොත්, පෙනීලා නිදහස් වුණොත්, අප ලැබුණොත් වාහනවල දාගෙන අපරාධකරුවත් ගෙදර යනවා. මෙහෙමයි මේ ජාලය තිබෙන්නේ. ඒ නිසා මේ උඩ තියෙන නීත්‍යානුකූල රාජ්‍ය ඒ සමාන බරින් නොවුනත් ඒ ප්‍රමාණයෙන් නොවුනත් ඊට සරිලන යටිපිම්ගත අපරාධ රාජ්‍යයක් තියෙනවා. මේක ඇත්ත. මොකද තියෙන්න පුළුවන්? අපිට ක්‍රියාමාර්ග දෙකක් යන්න පුළුවන්. ඒ යටිපිම්ගත අපරාධ රාජ්‍යයත් එක්ක අනුගත වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. එහෙමනේ කරේ කවුරුත්. කවුරුත් මේකට අත ගහන්න ආවේ නේ. මේ හැමදාම මොකද කරේ? මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක අනුගත වෙලා තමයි වැඩේ කරගෙන ගියා. මතක තියාගන්න. ජාතික ජනබලවේගය අපේ ආණ්ඩුව මේ යටිපිම්ගත අපරාධ කල්ලියත් එක්ක හැප්පිලා ඒක අපේ රටේ අවසන් කරනවා. මතක තියාගන්න. ඒක කරන්න ඕනේ මහන්නිතරයි. ඒ නිසා මෙතන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතාමත් නිදැල්ලේ පෝෂණය වෙමින් වර්ධනය වෙමින් තිබුණා. අද ඔබට මම ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට කල්ලියේ සමාජිකයෙකුට කිසිදු රැකවරණයක් සහ ආරක්ෂාවක් සහ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. කරේ. ඒක නේ අපේ පාර්ශ්වය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව. මම දන්නා වර්තමාන වැඩබල අපේ පොලිස්පතිතුමා විශාල කාර්යයක් කරමින් තිබෙනවා. පහුගිය කාලේ අපි ගත්තොත් පොලිසිය විශාල අපරාධකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. අවියාවුද අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වගේම විවිධාකාරයේ අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරි මහතුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. මතක තියාගන්න. එයි මේ ලින්ක් එක කඩන්න ඕන. අපරාධකරුවා හුදු අපරාධයේ කොටසක් විතරක් කරන්න ඕන. ජාලයේ කොටසින් ගලවන්න ඕන. ඒ නිසා අපි මේ ජාලයේ එක එක ගලව යනවා. අපි ගලවනවා ඒක හොඳ. ඒතර කාට හරි කියන්න පුළුවන් දේශපාලන මාරුවීම මේ කිසිවක් දේශපාලන මාරුවීම නෙවෙයි. මට ඕක අපේ කිසියෙකුට අපිට ඕන OIC කෙනෙක් දාගන්න, අපිට ඕන පොලිස්පතිවරයෙක් දාගන්න ඒවා අපේ ලෝකේ නෑ. මම ඒක පසු කියන්නේ. අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් බුද්ධි තොරතුරු අපිට වාර්තා වෙනවා නම් යම් අපරාධ කල්ලි වලට ආරක්ෂාව දුන්නා. අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගත්තේ මහජනයාගෙන් අදහසක් එනමුනම් අපි අපරාධ කල්ලියක් ගෙන පිළිබඳ ගිහලා පොලිසියට ගිහපුවාම පොලිසියෙන් එක ගිහලා තියෙන නැවත අපරාධකාරය වෙත එහෙම තත්වයක් නම් තිබෙන්නේ ඒ පොලිසිය වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒක කවුද කියන්නේ දේශපාලන පත්වීම කියන. ඒක කිසිදු දේශපාලන පරිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නෙවෙයි. අපිට මේ අපරාධ කල්ලියක දේශපාලනයේ තියෙන ජාලය බින්දිනවා වගේම ඒ නිලධාරී යාන්ත්‍රණත් අපි බින්දින්න ඕන. අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ පොදු ජනතාවගේ පුහුමනාවක් වෙන මේ සන්නද්ධම සංවිධානාත්මක අපරාධ කල්ලිය මැඩ පවත්වන්න ඕන කියලා මතක තබා ගන්න. ඒ මැඩ පවත්වන මේ එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව මතක තියාගන්න. හැබැයි දැන් අපිට සාධාරණ සැකයක් තියෙන තැනක් තියෙනවා. මෑත කාලේ සිදුවීම් කීපයක් අපි විශ්ලේෂණය කරා. එකක් මිද්දෙනියේ පුද්ගලයෙක් සහ දරුවෝ දෙදෙනෙකුගේ ඝාතනය. දෙවැනි එක අලුත්කඩේ උසාවියේ ඝාතනය. කොටහේන ඝාතනය. උස්වැටකෙයියාවේ ඝාතනය. ගල්කිස්ස පොලිසිය අවි පැහැරගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත බාර දීම. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අපරාධ මේ සිදුවීම් 6 ගත්තොත් දැනට මිනුවන්ගොඩ අපරාධය හැනකොට අනිත් 5ම කල්ලි 5ක වැඩක්. හරිද? සමහර විට වෙනවා එකක් විසින් අනිත් එකට පහර දීලා අනිත් එක කල්ලි දෙකක් අතර ගැටුමක් නෑ. මේ සිදුවීම් 5 ගත්තොත් මිනුවන්ගොඩ සිදුවීම හැර ඒක තව පරීක්ෂණ කරන්න ඕන කවුද කල්ලි කියලා හොයන්න. මේවා කල්ලි 5ක වැඩක්. එහෙනම් ඒකෙන් කියන්නේ මොකද්ද? සන්නද්ධමය ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ටික එක විට සක්‍රිය භාවයකට අවිල්ලා තියෙනවා. මේකයි විශේෂය. තව එනිසා අපි හිතනවා මේවා එක විට සක්‍රියතාවයට ගෙන ඒම පිටිපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තියෙනවා. එයි
මේ කුමන්ත්‍රණ දියත් වෙන්නේ නිකන් නිසා නෙවෙයි. දැන් මෙතන බොහෝ අය කිව්වා මේ පෞගේ ඝාතනයන් පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නේ සිදුවන පරීක්ෂණ අපි ඕගොල්ලන්ට කියන්නේ නැහැ කියලා පරීක්ෂණ අවධිය මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා අපිට දැන් පරීක්ෂණයේ තත්ත්වය කියන්න. ඒ නිසා මම කිව්වේ ආර්ථිකය පිළිබඳ කඩාවැටීම පිළිබඳ අපේක්ෂාව බිඳ වැටෙනකොට ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වෙලා කඩාවැටී කියලා අපේක්ෂාව බිඳ වැටෙනකොට මහජනයාගේ විරෝධයක් කරා ආණ්ඩුව කඩාවැටී කියලා අපේක්ෂාවන් බිඳ වැටෙනකොට දැන් සැලසුම් සහගතව එක එක සන්නද්ධ කල්ලි එක එක අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක හස්තයකින් හසුරනවාද කියන සාධාරණ සැක අපි ඉදිරිපිට තිබෙනවා. ඒ සඳහා සමහර වාර්තා ලැබිලා තිබෙනවා. අපි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.